හෙලෝ ආදරයට ආදරෙන් පොත්ගුලිත් එක්ක අපි නැවතත් හමුවුණා. හරි අපි අදත් පටන් ගමු ගායනාගේ පොතකින්. ගායනා ඉස්ලක් මාලි අපේ ආදරණීය ලේඛිකාව. අපි සෞරි ගැන කතා කරා, පියවි ගැන කතා කරා. අපිට ඊළඟට ඉන්නේ බාවි. හරිම අමුතු නම් නේද? බාවි. බාවි කියන්නේ බලන්න ඒකේ මොනවද අපි දකින්නේ කියලා. මේ වතුරට තමයි වතුරේ ඉන්න ගෑනු ළමෙක් පෙන්වන්නේ. කියන්නේ මේකේ නමෙත් තියෙනවා গুপ্ত භාවයක්, රූපෙත් ඒ වගේමයි. එතකොට 2017 සැප්තැම්බර් තමයි බාවි එළි දක්වලා තියෙන්නේ. බාවි වෙනවා ගාන එතකොට 2017 බාවි රුපියල් 500යි. දැන් නම් 500ට ගන්න බෑ යාළුවනේ. ගයා ක්‍රියේෂන් වගේම ලංකාවේ බුක් ෂොප් වලින් ගන්න පුළුවන්. දැනට මුද්‍රණ තියෙනවා නම් අලුතෙන්. මොකද ටිකක් පරණ පොතක් නිසා. එතකොට බාවි කතාවේ මුලින්ම අපිට හම්බ වෙන චරිත දෙක විමුක්ති සහ දුලංජි. කතාවේ මුලින්ම අපිට කියන්නේ මොකද වෙන්නේ පබාවි කියන ගෑනු ළමයට. මේ බාවි කියන්නේ පබාවි කියන එක ෂෝට් කරලා. එතකොට පබාවිට මොකද වෙන්නේ? පබාවි අතුරුදහන් වෙනවා. පබාවි එකපාරම අතුරුදහන් වෙනවා. යාගේ ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරුව යනවා. එතකොට ඒ අතරේ තමයි විමුක්ති සහ දුලංජිගේ විවාහය සිද්ධ වෙන්නේ. මේ විවාහයෙන් පස්සේ දුලංජිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ දරුවා ගැන තමයි ඊළඟට කතාව යන්නේ. එතකොට මේ දුලංජිගේ සහ පබාවිගේ යම් තියෙනවා බැඳීමක්. අපිට ඒක කියවලම තමයි දැනගන්න ඕනේ. කොහොමත් කුතුහලයක් ඉතුරු කරන්න එපා. ඔයගොල්ලෝ මේ පොත අරගෙන කියවන්න ඕනේනේ. ඒකනේ මගේ අරමුණ වෙන්නේ. ඔයගොල්ලෝ මේ ලස්සන පොත අරන් කියවන්න ඕනේ. මුළු පොතම ඔයගොල්ලන්ට මම කියලා දීලා වැඩක් නැහැ. එතකොට මෙතන පුනරුත්පත්ති රීබර්ත් එකක් ගැනත් කියනවා. ඒ කියන්නේ අතුරුදහන් වෙච්ච පබාවිගේ රීබර්ත් එක විදිහට එනවා විමුක්ති සහ දුලංජිට දරුවෙක්. ඉතින් එතන සිද්ධ වෙන්නේ ඇත්තටම গুপ্ত දෙයක්. පස්සේ ඒ දරුවගේ යම් දේවල් කියන දේවල් එක්ක පබාවිව හොයාගෙන යන ගමන. ඉතින් ඒ කතාවේදී ඒගොල්ලන්ට මොකද්ද සිද්ධ වෙන්නේ? මොනවාද ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු? ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ බාවිට? බාවිව ඇත්තටම සාහසික විදිහට යව මරණයටපත් කරාද? එයා අතුරුදහන් වෙලා. ඉතින් ඔන්න ඔය වගේ එතනත් গুপ্ত භාවයක් තියෙනවා. අපිට 아무තු දේවල් ටිකක් තියෙනවා. දරුවෙක්ගේ පුංචි දරුවෙක්ගේ කතාවක් ගැන කියනවා. ඉතින් අපි බාවි කියවමු. බාවි කියවලා අපි ඒ ලස්සන කතාවේ අවසානයට යමු. හරි. එතකොට මම ඔයගලන්ට තවත් පොතක් ගැන අද කතා කරනවා අපේ ගායනාගේ. එතකොට මම තෝරගන්නවා සසර අනන්තික. එතකොට මේ බලන්නකො මෙතන පෙන්වන්නේ මේක අපිට තේරුම් ගන්න බෑ මේ ෆොටෝ එක. මේ ෆොටෝ එකේ පෙන්වන්නේ මේකේ කියනවා මෙහෙම ටයිටල් එකක් දාලා තියෙනවා. දමා යා නොහැකිව වැළපෙමින් ළඟ වුන් සංවේදී ආත්මයක සත්‍ය කතාංගය. ඇත්තටම ගායනාගේ පොත් කීපයක්ම තියෙනවා සත්‍ය කතා ඇසුරින් ලියවෙච්ච. ඒ වගේම මේ සසර අනන්තික කියන පොත ඒ වගේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන 2019 සැප්තැම්බර් ගායනාත්තින් ලියවෙච්ච පොතක්. මේ බලන්න ගායනාගේ සයින් එක තියෙනවා. සුපුරුදු ලෙස මගේ එහෙලිය 2019 බුක් ෆෙයා. එතකොට මේ කතාවේ අපිට මුණ ගැහෙන චරිතය. ඒ කියන්නේ මෙතන අපිට හොල්මන් එතකොට ඒ වගේ අద్භූත දේවල් ගැන අපිට මේ කතාවේ අහන්න ලැබෙනවා. කේන්ද්‍රය ගැන ඒ වගේ දේවල් ගැන මේ කතාවේ අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම ඇත්තටම මම කලිනුත් ඔයගලන්ට කිව්වා ගායනා කිසි දෙයක් එහෙම ආවට ගියාට ලියන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මේ කතාව ගායනට කියලා තියෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය සිද්ධ වෙච්ච කෙනෙක්. අසාමාන්‍ය ජීවිත කතාවක් කියලා තමයි මේක පෙන්වන්නේ. ඉතින් කියවලා බලන්න. පටන් ගන්න අනන්ත සසර බන්ධනයක ආත්මීය ප්‍රවේශය කියලා පටන් ගන්න. ඇත්තටම හැමෝටම ලියන්න බෑ ලස්සනට සත්‍ය කතාවක් වුණත් අපිට කියවන්න ආස හිතෙන විදිහට මේක ලියලා තියෙනවා. ඇත්තටම දාලා යන්න බැරි වෙච්ච හදවතක් ගැන කියන්නේ.
ඒ කියන්නේ මිය ගිහිල්ලත් එයාගේ ආදරවන්තිය දාලා යන්න බැරිව ළඟට වෙලා ඉඳගෙන ආරක්ෂා කරපු ආදරවන්තයෙක් ගැන තමයි මේ සසර අනන්තක කියන කතාවේ කියවෙන්නේ. ඉතින් කියවලම බලමු නේද? එතකොට අපිට මේක 650යි ඒ කාලේ. ඒ කියන්නේ 2019. දැන් නම් මේ වෙනකොට මේකේ මේ රූපේ බලාපොරොත්තු වෙන්න බෑ සමහර විට. මේක වෙනස් වෙලා ඇති. නමුත් කතාව එකමයි. ඒ චරිතය තාමත් ඒ නගරේ ජීවත් වෙනවා. ඉතින් කියවලා බලමු නේද? ඇත්තම දේවල්, සත්‍ය දේවල් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ අපි ජීවිතේ කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, මෙන්න මේ දේවල් කරාම අපිට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් අපිට මේ කතාවෙන් ගන්න පුළුවන්. ඉතින් අපි කියවමු, හොයාගෙන කියවමු. ඇත්තටම අපිට ලංකාවේ තියෙන ඕනම ලයිබ්‍රරි එකකට බැඳිලා මේක කියවන්න පුළුවන්. මේක තියෙනවා. මගේ ළඟත් තියෙනවා. මගේ පුස්තකාලෙත් තියෙනවා. ඉතින් අපි හැම වර්ගෙම පොත් කියවන්න ඕනේ. අර මම පොඩ්ඩක් গুপ্ত ශානරේ පොත් කියවන්න පොඩ්ඩක් ලැබි. නිසා වෙන්න ඕනේ. මං ළඟ ගොඩක් ඒ වගේ පොත් තියෙන්නේ. මොකද මම කරන මගේ වෘත්තිය ජ්‍යොතිෂය. එතකොට මේ කතාවල් වල ගොඩාක් গুপ্ত පැත්ත. මට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඒව තව එක බෙදා හදා ගන්නවා. උපදෙස් දෙනවා. ඒ නිසා තමයි ගොඩක් මම මේ වගේ පොත් කියවන්නේ. ඉතින් මම ඔයගලන්ට තාදරින් ආරාධනා කරනවා. අපි මේ පොත් කියවමු. ඇත්තටම ෆෝන් එකකින් අපි බලනවට කියවනවට වැඩිය මේ පොත අතට ගත්තම දැනෙන දේ ඇත්තටම පොත්වල පරණ සුවඳත් හරිය සුවඳයි, අලුත් සුවඳ ඊට වඩා සුවඳයි. ඒ නිසා අපි පොත අතට අරගෙන හිතට දැනෙන්න කියවමු. නේද? මම හිතනවා ඔයගොල්ලොත් මාත් එක්ක එකගයි කියලා. එහෙනම් ගායනගේ පොත් තාම ඉවර නැහැ. අපි හෙටත් හම්බෙමු ගායනගේ ලස්සන පොතක් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්. පොත්ගුලි හැමෝටම ආදරෙයි.